මේ පාරවත් මේක කැරකුණා නම් මම මේ පාර කොහොම හරි ඉතාලිය යනවයි කියලාමයි උන්නේ මාමා. බැරි වෙලාවත් ඔය නිදාන අපිට හම්බ වෙලා අපි කෝටිපති වුණා නම් උඹේ සල්ලි වලට මොනවද මාමේ කරන්නේ? දිකොයි පුතා මගේ කාලාන්තරයක් තිස්සේ ප්ලෑන් එකක් තියෙනවා. ඒ වුණා නම් මම ඉස්සෙල්ලාම කරන්නේ අපේ රංජි පුතාගේ වතේ නානතටන් යක් ගහන තටාකයක් හා පිස්සුද බං? ස්විමින් පූල් එක. ඊට පස්සේ මං ගන්නවා වැඩට එකම එක කොල්ලෙක්. කොල්ලේ? ඊට පස්සේ අර නාන තටාංගනය පුරවනවා හොඳම හොඳ සීලරක් කොලි. නාලා පිරිසුදු වෙලා ඇවිල්ලා ඔළුව පහළට ඉදින්න පයින්නවා ස්විමින් පූල් එක. ඊට පස්සේ කිමි දෙනවා පුතා අඩියට. අඩියෙන් බොනවා හොඳම හොඳ සීල්ලරක් උගුරක්. එම රසම රස උගුරක් බීලා මං එන උඩට. එනකොටම අර වැඩට ගත්ත අහවල් පුතා මට කවනවා රසම රස බයිට් එක. කොහමද පුතා අන්න සැප පුතා. සැප සැප අන්න සැප අන්න සැප